මට දුව ගන්න බෑ මම ටක්කල දොර හදලා දාලා පයියෙන් දොර වහලා දොරට ගහුවා. මේ අත පිටුනා ගෙදෙනවා මේ අත මේ දොරට ගහපු වේගෙට. ඉඹගෙන ඇවිල්ලා මට ගහන්න පැන්නා. මම ළමයිගේ ඇතුලින් ඉඳන් කෑ ගහනවා. එළියට එන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ එනවා ඒ උනාට මුරට දාලා තියෙන මිනිස්සු කිසිම කෙනෙක් රෑ එළි වෙනකන් ඉන්නේ නැහැ. ඒකට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වරුණගම තුනේ කනුව ගම්මානයට මේ දිනවල වනාලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා. පසුගියදා මෙලෙස ගම්වැදි වනාලි රංචුවක් ප්‍රදේශයේ වගා කර තිබූ පොල්, කෙසෙල්, අන්නාසි ඇතුළු වගාවන් රැසකට හානි සිදු කර ඇති අතර මෙම වනාලි තර්ජනය නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. පස්වරුව වන විට ගම්මානයට කඩාවදින වනාලි උදෑසන කාලයේ දක්වා ගම්මානයේ රැඳී සිටීම නිසා ප්‍රදේශයේ පාසල් දරුවන්ටගේ ජීවිතවලටද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. වසර ගණනාවක් පුරා මෙම ප්‍රදේශයට පවතින මෙම උග්‍ර වනාලි ගැටලුව නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර මෙම වනාලි ගැටලුවට පැලැස්තර විසඳුම් වෙනුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසටයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටින්නේ. මගේ කැහල් මෑන්ගේ සේරම ඉවරයි. ජීවත් වෙන්න විදිහක් නැහැ. අන්නාසි ටිකත් ඔක්කොම කනවා. මොනවාක්වත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මහත්යක් ලෙඩින් මම දරු පුතාගේ පොඩි බබා තියාගෙන ඉන්නේ රැට තනිවට හරි කියලා. ඒ ළමයා ඊයර බයිවිච්ච ගමන් තාම නිදි ගිහින් බලන්න යන්න. එයා අවදි කරනවා අවදි ඉන්න බෑ. අර බලන්න හැම තැනම ඔය ඔක්කොම කාලා. මොනවාක්වත් මට ඉතුරු නැහැ. අර බලන්න කුට්ටිය අයිනේ මන්නේ ගස් ටිකක් තියාගෙන ඉන්න කොළ ටිකක් හරි කන්න ඕනි කියලා. ඉතින් බයයි ඒ විදිහට මොනවාක්වත් තියාගෙන ඉන්නතර අඩිය ආවා. අඩිය හිටියේ වත් ඇතුළේ. ඊට පස්සේ මං ටෝච් එක ගහලා අඩිය ලෙව්වා. හැමදාමත් ඒ විදිහට කරන්නේ. කෙසෙල් වත්තා යන්නාසි කෑල්ල ඔක්කොම කෑවා. ඊට පස්සේ කෑ ගහලා එළවල ඉවරලා මම මේ දොර ළඟට වෙලා ඉඳගෙන හිටියා. අඩිය ගියේ කොහෙටද බලන්න. දන්නේම නෑ අඩිය පිඹගෙන ඇවිල්ලා මට ගහන්න පැන්නා. මේ දොර කොණ්ඩටම ඇවිල්ලා ගහන්න පනිනකොට දොර හයියෙන් වහලා දොරට ගහ කෑ ගැහුවා. කෑ ගහලා ඉවරනකොට අලියා ගියා චුට්ටක් දුර ගිහිල්ලා අලියාගේ සද්දයක් නැහැ. මං දුවට කෑ ගැහුවා දොරවල් අරින්න එපා අලියා ගියේ නැහැ. මිදුලේ ඉන්නවා ඇති කියලා. ඊට පස්සේ කොහොම හරි ටෝච් එක ගහලා බලනකොට එහෙ කනවා. ගොඩක් ඈතක නෙමෙයිනේ. එහෙ හොඳටම මේව කරලා කනවා. ළමයිගේ ඇතුලින් ඉඳන් කෑ ගහනවා. එළියට එන්න විදිහක් නැහැ කියලා. මේ පේනවා නේද සර් මේ වගේ මේ ඉතින් අපි මේ වගේම තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම කෙහෙල් කනක් ඔය අන්නාසි ගෙඩියක් හදාගෙන තමයි ඒවවත් හදාගෙන ජීවත් වෙන්න විදියක් නැහැ මේ අලි ප්‍රශ්නේ හින්දා. වැඩක් නැහැ. ඒ ගැන නම් අපි හැමෝටම කියනවා. අපේ ජොබ්ස් වලට කියනවා, වනජීවයකට කියනවා, සිවිල් ආරක්ෂක කට්ටියට කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් උදේට හවසට නම් වැඩ හදලා යනවා. රැට ඉන්න කට්ටිය ඉතින් 10 විතර යනකොට යනවා. අපේ ළමයි අපි පන්ති ගිහලා හවසට එක්කන් එන්නේ බයෙන් පාරේ. උදේට ඉස්කෝලේට එක්කන් යන්නේ පයින්. ළමයි 4 වෙනකොට යනවනේ. වෙලාවට අපි ඉස්කෝලේ ළමයි දාලා ආව පස්සේ තමයි අලියා මෙහි පැත්තේ ඉඳලා ඇතුළට යන්නේ. අපි දන්නේ නැහැ අලියා මේ පැත්තේ ඉන්නවා කියලා. වෙලාවට 8 9 වෙනකන්වත් මේ පැත්තේ අලියා ඉන්නවා ඒත් අපි දන්නේ නැහැ. කොයි වෙලාවක හරි ඉතින් අපිට ඇත්තටම හරිම කරදරේ රැට නිින්දක් නැහැ. හදිසි ලෙඩෙක් වුණත් අරගෙන යන්න විදියක් නැහැ. පුදුම දුකක් අපි විඳින්නේ අපිට.